Hi guys, welcome back to Place to Place channel. අද ඔයාලා බලන්න යන්නේ කොලම්බෝල තියෙන Excel World එකට ඇවිල්ලා අපිට කරන්න තියෙන දේවල් ගැන. ඒ වගේම Excel World එකේ තියෙන games, කැම බීම හැම දෙයක්ම prices උත් එක්කම ඔයාලට දැනගන්න පුළුවන් වෙයි මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත්. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ Excel World එකේ පාරට පේන entrance එක. මෙතන ලොකු car park එකක් තියෙනවා. ඒක නිසා vehicle parking ගැන බොරු වෙන්න දෙයක් නැහැ. ඇතුළට එද්දී මුලින්ම හම්බෙන්නේ මෙයාලගේ තියෙන restaurant එක. එතෙන්නුත් එළියට ආවට පස්සේ තමයි අපිට gaming කරන areas වලට යන්න තියෙන්නේ. මෙතන මේ පේනා වගේ free space එකක් තියෙනවා. seating area එකකුත් එක්ක. ඔයාලට game කරලා මහන්සි වුණාම මෙතන ඉඳන් ඉන්නත් පුළුවන්. මෙතන තමයි VR games play කරන්න තියෙන්නේ. අපි මුලින්ම හිතුවේ බෝලිං කරන්න යන්න. මොකද Excel World එකේ තියෙන පොපියුලර්ම ගේම් එක තමයි මේ බෝලිං එක. මෙන්න මෙතනින් තමයි මේ ඒරියා එකේ තියෙන ගේම්ස් වලට ටිකට්ස් ගන්න තියෙන්නේ. එතනින් ටිකට්ස් අරගෙන මෙතෙන්ට ඒ ටිකට් එක ගෙනල්ලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ගෲප් එකේ අයගේ නේම්ස් ටික කලෙක්ට් කරගෙන ඒගොල්ලෝ ඔයාට නම්බර් එකක් දෙනවා. ඊට පස්සේ තියෙන්නේ ඔයාට ඒ නම්බර් එක තියෙන තැනට යන්න. අන්න ඒ නම්බර් එක තියෙන තැන ඩිස්ප්ලේ එකේ ඔයාලගේ නේම්ස් උත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි බෝලිං කරන ඒරියා එක ඔයාලට දැක ගන්න ලැබෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ වගේ සෙල්ලම් කරන්න. Excel World එක තියෙන්නේ 190 120 බස් පාරේ සෙන්ට් ජෝසප් එක ළඟ. ඔයා හරියටම ප්ලේස් එක දන්නේ නැත්නම් හොයාගන්න අමාරු වෙන එකක් නෑ. මම ඩිස්ක්‍රිප්ෂන් එකට ලොකේෂන් එකක් දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක්ට බලන්න පුළුවන්. බෝලිං කරන්න ටිකට් එකක් per person රුපියල් 900ක මුදලක් වෙනවා. ඔයා 900 ටිකට් එකක් ගත්තාම ඔයාට chances 10ක් ලැබෙනවා. ඇත්තටම කිව්වොත් රුපියල් 900කට නම් මේ ගේම් එක ගොඩක්ම වටිනවා. ඉතින් මං හිතනවා ඔයාලත් ආවොත් මේ ගේම් එක හොඳට enjoy කරයි කියලා. දැන් අපි යන්න හදන්නේ Excel World එකේ තියෙන තවත් ගේම්ස් ටිකක් හොයාගෙන. ඉතින් මේ place එක ටිකක් isolate වෙලා වගේ තමයි තියෙන්නේ. මෙතෙන්ට වෙනම entrance එකකුත් තියෙනවා. ඉතින් මෙතන තියෙන ගේම්ස් වල prices ටික තමයි මේ තියෙන්නේ. මේකේ opening hours ගැන කිව්වොත් weekdays වල දවල් 2 ඉඳලා රෑ 10 වෙනකනුත් weekends වල උදේ 11 ඉඳලා රෑ 10 වෙනකනුත් ඇරලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන ගොඩක්ම පොඩි ළමයි focus කරලා තමයි ගේම්ස් ටික හදලා තියෙන්නේ කියලා. මෙතන තියෙන ගේම්ස් වලින් බම්පකා ගේම් එක තමයි සාමාන්‍යයෙන් අපිට කරන්න පුළුවන් ගේම් එකකට තියෙන්නේ. මේ බම්පකා ගේම් එක per person රුපියල් 500ක මුදලක් වෙනවා. මේ සැරේ අපි ගොඩ දෙනෙක් ගිය නිසා අපි මේ ගේම් එක නම් ගොඩක් එන්ජොයි කරා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මේ බම්පර් කාර් එක try කරලා බලන්න. ඔයාලට මේකට විනාඩි 15ක් ලැබෙනවා. ඒ කාලය ඇතුළත ඔයාලට මේ ගේම් එක හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඔයා මුලින් ඉඳලම Place to Place channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා අපි කලිනුත් Excel World එකේ වීඩියෝ එකක් ගෙනවා කියලා. අන්න ඒ වීඩියෝ එක කරද්දි තිබ්බේ නැති ගේම් එකක් තමයි දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ. මේ ඒ ගේම් එකේ ප්‍රයිස් chart එක තමයි ඔයාලා මේ දැන් දකින්නේ. මේ ගේම් එක ටීම් ගේම් එකක්.
ඒක නිසා කට්ටිය වැඩි වෙන තරමට තමයි මේක හොඳ. මේ ගේම් එක නම් ඇත්තටම මාරම ෆන්. යාළුවෝ සෙට් එකත් එක්ක කෑ ගහ ගහ කරන්න පුළුවන් සුපිරිම ගේම් එකක් තමයි මේක. මේ ගේම් එක ස්ටාර්ට් කරන්න කලින් ඔයාට ඔලුවට දාගන්න සේෆ්ටි හෙල්මට් එකක් ලැබෙනවා. ඉතින් මේ ගේම් එකට ඔයාට විනාඩි 25-34 වගේ කාලයක් ලැබෙනවා. ඒ වගේම මෙතනින් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඔයාට ගේම් එකේ කරන්න ඕන හැම දෙයක්ම හොඳට පැහැදිලි කරනවා. ඉතින් මේ ගන්ස් වල ජෙල් බුලට් තමයි යූස් කරලා තියෙන්නේ. ඒක නිසා වැදුනට එහෙම වැඩි රිදෙන්නේ නැහැ. බට් ළඟට ගිහින් ෂූට් කරොත් නම් රිදෙයි. ඒක නිසා ඔයාගේ යාළුවන්ට ළඟට ගිහින් ෂූට් කරන්න එපා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලත් Excel World එකට ආවොත් try කරන්න ඕන ගේම් එකක් තමයි මේක. ඊළඟට අපි ගියේ පූල් ගහන්න තියෙන ප්ලේස් එකට. ඉතින් මෙතන සාමාන්‍යයෙන් ගොඩක් ක්‍රවුඩඩ් වෙන තැනක්. ඉතින් මෙතන පැයකට රුපියල් 1000ක මුදලක් වෙනවා. මේ විදිහට තමයි අපි මෙතන සෙල්ලම් කරේ. මේ දැන් ඔයාලා දකින්නේ ගේම් සෝන් එක. මේකෙදි ඔයාලට කරන්න තියෙන්නේ රුපියල් 200ක් දීලා කොයින් එකක් ගන්න එක. ඒ කොයින් එක වැලිඩ් වෙන්නේ එක ගේම් එකකට විතරයි. කොයින් එක මේ ඕනම ගේම් එකකට ඉන්පුට් කරලා ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. ඔයාට විනාඩි 10ක් වගේ කාලයක් තමයි මේකට ලැබෙන්නේ. මේ තියෙන්නේ තවත් කරන්න තියෙන ගේම්ස් කීපයක්. ඉතින් මං හිතනවා දැන් ඔයාට Excel World එකට ඇවිල්ලා කරන්න තියෙන ගේම්ස් ගැන හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. එහෙනම් දැන් අපි යමු Excel World එකේ රෙස්ටොරන්ට් එක කොහොමද කියලා බලන්න. මුලින්ම අපි මෙනු එක බලමු. මේ පේනා වගේ බැනර් වලුත් මෙයාලගේ මේන් ඩිෂස් ටික ඩිස්ප්ලේ කරලා තියෙනවා. මෙනු එක බලාගන්න ඕන අය වීඩියෝ එක ටිකක් පෝස් කරලා මෙනු එක බලන්න. එතකොට ඔයාට ෆුඩ් බජට් එකත් කලින්ම හදාගෙන යන්න පුළුවන්. ඉතින් මේ මෙනු එකේ සබ්මැරින්, බර්ගර්ස්, පීසා, රයිස්, නූඩල්ස්, පැස්ටා වර්ග, කොත්තු මේ වගේ ගොඩක් ಜಾති තියෙනවා. රෙස්ටොරන්ට් එක මේ පේනා වගේ ගොඩක් ලොකුයි. ඒක නිසා එකපාර ගොඩ දෙනෙක්ට ඩයිනින් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ කොම්බෝ මීල්සුත් තියෙනවා. ඉතින් අපි රෙස්ටොරන්ට් එකෙන් ඕඩර් එක ප්ලේස් කරාම මේ වගේ ගැජට් එකක් අපිට ලැබෙනවා. ඕඩර් එක රෙඩි වුණාම මේ වගේ එලාම් එකක් වදිනවා. ඉතින් මං හිතනවා ගොඩක් ක්‍රවුඩඩ් දවස් වලට මේ ක්‍රමය නම් ගොඩක් වටිනවා කියලා. දැන් අපි බලමු අපි අද ඕඩර් කරේ මොනවද කියලා. මම මෙතන අපි ගත්ත කෑම් වල ප්‍රයිසස් උත් එක්කම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඔයාලට මේ පේනා වගේ ලස්සනට මෙයාලා මේ කෑම ටික ප්‍රසන්ට් කරනවා. මෙතන කෑම නම් ඇත්තටම ගොඩක් රසයි කියන කිසිම වැරද්දක් නැහැ. ඉතින් අද දවසේ අපි කාලා බීලා ගේම්ස් උත් කරලා මාරම ෆන් එකක් ගත්තා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාත් Excel World එක try කරලා බලන්න.
ඒ වගේම අපේ channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් ඉස්සරහටත් මේ වගේ videos බලන්න අපිව subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට මේ වගේම තවත් fun එකක් අරන් යන්න පුළුවන් place එකක් ගැන කියන්නද? එහෙනම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ Port City එකට ගිහින් කරන්න පුළුවන් දේවල් ගැන. I got nightmares in my head, I fear that the thoughts build up until I can't